අම්පාර දිස්ත්‍රික්කයේ ගෝනගල ග්‍රාමයේ 1965 3.30 වන දින සහෝදර සහෝදරියන් 6 දෙනෙකුගෙන් යුක්ත පවුලේ තුන්වෙනියා ලෙස ශාමා වික්‍රමසිංහ නම් බිලිඳිය මෙලොව එළිය දකින ලදී. 1970 2.7 වන දින අම්පාර ගෝනගල විද්‍යාලයේ පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් වී 11 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා උසස් පෙළ අධ්‍යාපනය සඳහා අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට ඇතුළත්ව කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් විය. 1987 වර්ෂයේ පැවති ගුරු විභාගයට ඉදිරිපත් වී එයින් සමත් වී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක ලෙස සේවය කර ඇත. 1990 එකයි පළමුවෙනි දින ගුරු වෘත්තියට ප්‍රවිෂ්ඨ වී ඇත. අනතුරුව 1990 එකයි පළමුවෙනි දින සිට අම්පාර ගෝනගල විද්‍යාලය, අම්පාර ගලපිටිගල මහාවිද්‍යාලය, ගාල්ල පිලාන විද්‍යාර්ථෝදය මහාවිද්‍යාලය, ගාල්ල පින්නදුව විද්‍යාලය, ගාල්ල කලහේ ශ්‍රී සුමංගලෝදය මහාවිද්‍යාලය යන පාසල්වල ඉගැන්වීම් කටයුතු වල නිරත විය. 1993 9.3 වන දින ගාල්ල ඉමදුව පදිංචි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවය කළ W.L. බන්දුල මහතා සමග යුග දිවියට පිවිස අද වන විට ආදරණීය දියණියක හා පුතණුවකුගේ දයාබර මවක් ලෙස කටයුතු කරයි. විවෘත විශ්වවිද්‍යාලයේ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය ලබා ඇති දරුවන් දෙදෙනාගෙන් දියණිය අධිකරණ අමාත්‍යාංශයේ හා පුතණුවන් පෞද්ගලික ආයතනයක උසස් නිලධාරීන් ලෙස කටයුතු කරයි. 2015 වර්ෂයේ සිට ගාල්ල පිලාන විද්‍යාර්ථෝදය විද්‍යාලයේ සහකාර විදුහල්පතිනියක් ලෙස ඇයගේ සේවය ඉතා උදාර ලෙස පාසලට ලබා දීමට උරදී කටයුතු කළාය. තම තනතුරින් ඔබට ගොස් තමාට පැවරෙන ඕනෑම කටයුත්තක් නොපිරිහෙලා ඉටු කිරීමට ඇය සතු විශිෂ්ට හැකියාව අපි අත්දුටුවෙමු. සැබවින්ම ඇය පාසල් භූමිකාව තුළ විටක මවක්, සහෝදරියක්, මිතුරියක් ලෙස කටයුතු කිරීමට දෙවරක් නොසිතුවාය. සහකාර විදුහල්පතිනියක් ලෙස සීමා නොවි ගුරු භූමිකාව තුළ දෙමළ විෂය ඉගැන්වීම් කටයුතු සඳහා දැක් වූ උපරිම දායකත්වය අපොස සාමාන්‍ය පෙළ 2015 සිට 2024 දක්වා අඛණ්ඩව 100% ප්‍රතිඵල ලබා දීම සාක්ෂි දරයි. එම නිසාම ශාමා ගුරුතුමියනි, ඔබගේ නාමය විද්‍යාර්ථෝදය විදුපියසේ සදා අමරණීය වන බව නොරහසකි.